ආයුබෝවන් අහුලගත් බන් අපේ YouTube නාලිකාව සමග ලෙන්ගතුකමින් රැඳී සිටින ඔබ සියලු දෙනාටම සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හෙළ සිනමාවේ ස්වර්ණමය යුගය තමයි 1970 80 දශකය කියන්නේ. ඉතින් මේ ස්වර්ණමය යුගයේ සිනමාවේ ස්වර්ණමය චරිතයක් වන අධ්‍යක්ෂකවරයා වගේම කලා අධ්‍යක්ෂකවරයාත් සිනමාවට අමිල මෙහෙවරක් ඉෂ්ට කරනවා. ඉතින් මේ එවන් වූ සොඳුරු කලා අධ්‍යක්ෂකවරයෙක් සොයාගෙන අද අපි යනවා කළුතර ප්‍රදේශයට. ඉතින් අපිට මේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරලා දුන්නේ සිනමාවේ සම්මානනීය කලා අධ්‍යක්ෂකවරයෙක් වන මංජුල අයගම කලා අධ්‍යක්ෂකවරයා. ඉතින් මේ අවස්ථාවේ අපි එතුමන් හටත් ස්තුතිවන්ත වෙනවා අපිට එතුමන්ව සම්බන්ධ කරලා දීම පිළිබඳව. ඉතින් අපි අද මේ කතා කරන සම්මානනීය කලා අධ්‍යක්ෂකවරයා දැනට 80 හුදේකලාව තමගේ නිවසට වෙලා ජීවිකාව ගෙවන යුගයක අපි එතුමන්ව හොයාගෙන ගියේ කළුතර ප්‍රදේශයට. අපි එතුමන්ව හොයාගෙන එතුමන්ගේ නිවසට යනකොටත් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනෙක්ම එතුමන්ගේ නිවසට පැමිණ තිබුණා සැප දුක් සොයා බැලීම සඳහා. මහගෙදර සෙයිලම කරුමක්කාරයෝ වැනි සිනමාවේ සම්මානනීය චිත්‍රපට රැසකට කලා අධ්‍යක්ෂකෙන් දායක වුණු ඔහු සම්මානනීය කලාකරු මිල්ටන් පෙරේරා මහත්මයා සමග තමයි අද අපි පිළිසඳර යෙදෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා මේ සිනමාවේ රසමුසුතැන් ඒ වගේම ඒ අතීත මතක සටහන් සමග එතුමන් කරන මේ පිළිසඳරත් සමග සම්බන්ධ වන්නට කියලා. මිල්ටන් අය හම්බ වෙනවා මට නිර්මාණ තුනකදී. ඒ කියන්නේ සුදත් මහදෙව්ලාගේ වනස්පති, සුදත් දේවප්‍රියගේ සංගිලිපාලම සහ ප්‍රසන්න ජයකොඩිගේ නිසලවිල. මම දැක්කපු කලා අධ්‍යක්ෂකවරුන්ගෙන් සොඳුරුම කලා අධ්‍යක්ෂකෙක් මිල්ටන් අය. මොකද ඔහු පාවිච්චි කරන වර්ණ රටාව මං හරි කැමතියි. මොකද ඔහු පැස්ටල් කලර්ස් පාවිච්චි කරනවා. මේ ඒක තමයි කවදාක්වත් මේ කලා අධ්‍යක්ෂණ කැමරා ශිල්පියෙකුට සහයෝගය දෙන්නේ කොයි විදිහටද කියන එක මම ඉගෙන ගත්තේ මගේ මුල් කාලේ තුල ඔහුගේ. මොකද ඊටාම ඔහු වැඩ කරද්දී හරි සොඳුරු මිනිස්සෙක්. ඊටාම සැහැල්ලුවෙන් වැඩ කරනවා සහ ඔහු මේ පරිසරයෙන් සමහර දේවල් අධ්‍යක්ෂකවරයා ඉල්ලපුවාම මම දැකලා තියෙනවා ඒ වෙලාවට එක જાති ඉල්ලපුවාම ඔහු බැලරුම් ලෙස ගණන් නැහැ. හැබැයි ඔහු ඒ වෙලාවේ ඒ පරිසරයේ තියෙන දෙයකින් ඔහු ඒ දේ නිර්මාණය කරලා දෙනවා. මම ඒ දැක්ක ශිෂ්‍ය ගුණයක්. මොකද මට මතකයි ප්‍රසන්න ඉල්ලපු වෙලාවක අයි මට බෙහෙත් ගුලියක් දෙන්න පුළුවන්ද කියලා ඒ වෙලාව ආපුවාම ටක් ගාලා බලලා පොඩ්ඩක් ඉන්න කියලා ඔහුගේ සහාය කලා අධ්‍යක්ෂකවට කියනවා ඔය ගෙනාපු චොක්ලට් බිස්කට් එකක් ගේන්නකෝ කියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා ගුලියක් හදලා දෙනවා. මං කියන්නේ අපි වෙන එක්කෙනෙකුට කිව්වොත් එම ඔහු බෙහෙත් ගුලියක් ගේන්න යනවා. එහෙම ඒ වගේ නිර්මාණ මෙහෙම ශනිකව නිර්මාණය බිහි කරන්න පුළුවන් හැකියාවක් තිබ්බ මහත්මයෙක්. ඉතින් මම ගොඩාක් දේවල් ඒ මගේ මුල් කාලය තුල ඔහුත් එක්ක වැඩ කිරීමෙන් ජීවිතේ දේවල් ඉගෙන ගත්තා. අපි අර පිටකැලේ ගියේ සිංහරාජේ අර මේවා කිතුල් මණ්ඩියකට ගියාම නේ ඔක දැක්කේ මතකද අපිට ලොකේෂන් පාඩේ කියලා සිංහගලට නැග්ගා මංගේ ඒ කාලේ පිටුරු සිංහරාජ සිංහගල උඩට නැග්ගානේ උඩැල්ලු කකා ඒක තමයි නේද ගංගෙන් බහැලා ගියේ වාරක් නෑ මෙච්චර විතර වතුර තියෙන්නේ නේද සීතලයි හරි පියර වතුර සිංහගල කියන්නේ සිංහරාජ උඩම දැන අපි තාම කරනවා නේද අපි ඒක කරන්නේ එහෙනේ කරන්නේ දැන් සාගරට ගියේ ඔව් දෙන්න බෑ දැන් දෙන්නේ ඒ අලවත් දෙන්නේ ඒක මිනිස්සුන්ට වලට දෙනවා ඒ ඩොකියුමන්ට් එක පොඩ්ඩක් දෙනවා පොඩි කරා යන්න දෙන්නේ නැහැ ඔව් ගියා එයා හින්දලා ස්ක්‍රිප්ට් එක ලිව්වේ ඉන්නේ තුමාලා ස්ක්‍රිප්ට් ලිව්වේ ඉන්නේ උනට ගලවෙනව වේව පැන දෙකක් මහන්නේ දාගෙන ආව මෙච්චර දුරට ඒක වෙන්න එන කාලයක් යනවා
අද නෑ ඉන්නේ. මේ යටි ඒක මේ අර පිළියන්දල ගෙදර උඩ තියෙන්නේ නේ? ගලේ වැනුව මල් කාලා නොවේ කුරුළු පෙටියා මලේ පමා වෙලා වැටුණු වැස්සේ මල් පිපුණා ගලේ උඹේ අතේ වරදනතේ කොබෙයිලියේ මගේ මුලින්ම ඉතින් චිත්‍රපටි බලනවා නිසා ඉතින් කරන ඒවා ගැන අපිට ඉච්චර විශ්වාසයක් තිබෙන්නේ නැහැ. එහෙම වටපිටාවකුත් තිබුණේ නැහැ. ඉතින් ඔය සරත් ගුණරත්න කියලා මගේ යාළුවෙක් හිටියේ. එයා තමයි මම මේකට යොමු කරේ. තිස්ස අබේසේකර කර්මකාරය කරන්න මූලික වුණේ එයා මාව ගෙයින් එතනට ගෙයින් ජොයින් කළා. එහෙමයි ඒක උනේ. තව මට උදව් කරපු කෙනෙක් තමයි සතිශාන්ත රෙද්දිසිංහ. ඉතින් එහෙම පොඩ ගියා. අන්තිමට මම දන්නේත් නැහැ සමහරලාට ඉස්කෝලේ යන කාලේ ළමයි සරඹා රොහම කරනකොට අපි ඒ ගාලුපාරායනේ අපේ ඉස්කෝලේ කල්තර විද්‍යාලයේ ඒ තේක ගස් යට අපි ඉඳගෙන බැලුවා මේ මහා ගෙදර විරාගේ කර්මකාරයෝ වගේ පොත් එහෙම අපි පොත් බලනවා ඉතින්. එතකොට ඒ උනාට හිතුවේ නෑ මේකේ මේ චිත්‍රපට දෙක කරනකොට ඒකේ ආර්ට් ඩිරෙක්ටර් මම වෙයි කියලා. ඉතින් එතනින් කර්මකාරයෝ කරා මහා ගෙදර විරාගේ වගේ එක කරන්න උනා මට. මොකද විරාගෙත් මට ඒ වඩයක් හම්බුණා. කර්මකාරයෝ හම්බුනේ නෑ. මහා ගෙදරත් කරා ඒකට හම්බුනේ නෑ. පස්සේ තව ප්‍රේමරත්නගේ චිත්‍රපටයක සීලම කියන එකෙත් මට හම්බ වුණා. නාමල් ගොල්ල කියලා ටෙලිනාට්‍යයක් කරා. සතිසය තමයි ඒක ප්‍රොඩියුසර් ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් ඒක කරේ හත්සය. එතකොට මම ඒකේ ආර්ට් ඩිරෙක්ටර් වැඩ කරා. බිමල් ඇඩ් කරා පොයේ නාට්‍යයකට හම්බුරු වෙනකොට. කවුද නැතුව. මාත් එක්ක මමත් හිටියා ඒකේ. එතකොට කෙට්ටුයි හරි කෙට්ටුයි නේ. පස්සේ මිනිහා පව් කාලෙක ඉඳලා මේ මිනිහට මේක හරි ගියේ නෑ. මිනිහට එච්චර මේ සැටිස් නෑ. ඔය මිනිහා රෙකෝඩ් කරන් එහෙම එකක් ඒ යුනිට් එකත් එක්ක ඇවිල්ලා මේවා එක බූම් එක අරගත් කරනවා රෙකෝඩින් ඉඳලා. ඊපස්සේ නිතරම හම්බ වෙන්නේ නැතු වැඩි. ඉතින් ඕක හම්බුණා කරා. ඊට පස්සේ මට දවසක් ඉන්නකොට කිව්වා මම රට යනවා මෙතන. මම ගිහින් කිව්වා නිකන් වැඩ. ගුත්තේ හැමදාමත් නෑනේ ඉතින් මේක. ඉතින් මම කිව්වා යන්න එපා. රට යන්න එපා උඹ. ඇයි මේකට සල්ලි හරි මේකට හරි ටිකක් උඹ හොයාගෙන එයි. හැබැයි ඒ හොයාගෙන එන සල්ලි ඉවරුනහම ඔබට ආයිත් මේක කරන්නත් බැරි වෙනවා. බොයනකොට බොගේව ඔබ කරන්න ඉන්න වට වෙන මිනිස්සු අරගෙන. ඔබට ඇඩ් කරන්න පුළුවන්. ඔබට ඇඩ් කරන්න පුළුවන්. ඔබ මේ ඉඳලා ඒ දෙක තුන එහෙම කරපන් යන්න එපා. එතකොට ඔබට ඕක දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. ඔබ ඇක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ එහෙම හිතපන්. ඒකත් අද හොඳ නාළුවෙක් වෙලා තියෙනවා. මම අර කරපු කතාව ඇත්තනේ ඒක. දැන් මූ වෙනකොට තව 10ක් ඇවිල්ලා ඒ තැන් වලට. ඉතින් ආදරණීය මිල්ටන් අයියේ මේ ඇත්තටම එදා ඔයාව බලන්න එන්න හිටියේ මමත් ගත කිරීම නිසා එන්න බැරුණා. සහ මිල්ටන් අය කියලා කියන්නේ මම හැම වෙලාවෙම මතක් කරනවා මගේ ආරම්භයේ ඉඳලම තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරන කාලේ ඉඳලම මට බොහෝ ගුරුහරුකම් දුන්න ජීවිතය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්ත. අපි මේ ගෙවන ජීවිතේ කොහොමද ගෙවන්නේ අපිට හම්බෙච්ච ජීවිතේ අපි කොහොමද ගෙවන්නේ කියන එක ඉගෙන ගත්ත හරිම අපූර්ව සුන්දර මිනිහෙක්.
ඉතින් අදත් මම රූගත කිරීම වල ඉන්නවනම් ඉන්නේ මිල්ටන් අය හින්දා තමයි. මිල්ටන් අය කිව්වා වගේම මම එක්තරා කාලයකදී මට හිතුණා මේක මම දාලා යනවා රට යනවා කියලා. විදේශගත වෙනවා කියලා රැකියාවක් සඳහා. හැබැයි එදා මට මිල්ටන් අය කිව්වා මේ කියපු වචන වලින් මිල්ටන් අය මට දාලා මේක අල්ලන් ඉඳපන් කියලා. ඉතින් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා ආදරණීය මිල්ටන් අය. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. ඔයාගේ අසුර අපිව ගොඩක් දේවල් අපිට ගෙනත් දුන්නා. ජීවිතය ගැන කියලා දුන්නා. ඉතාම ආදරෙන් ඔයාට ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් ජීවිතයක් වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි මිල්ටන් අය. මාගේ ඒක එක්කර විජේ කුමාරනෝද මම කිව්වෙත් නෑ මුකුත් නෑ 30 බසයකට කිව්වෙත් නෑ. පස්සේ අන්තිම කරන්න ඕන නම් තමයි මම දන්නේ ඒ කරන්න කියලා. ඒ ලොකු රෝල් එකක් නෙමෙයි. නමුත් විජෙත් එක්ක තිබුණේ ඒක දෙපස් වගේ ගොඩාක් තියෙනවා. විජේට තියෙන්නේ පොඩ්ඩයි කෝ පුතා අර මේ කියලා මට තියෙනවා දිගට මෙච්චර එක. ඉතින් අපි වෘත්තීය නළුව නෙවෙයිනේ. පස්සේ ඉතින් මම කොහොමදත් පොඩ්ඩක් මතක් කරගන්න තියාගෙන ඕන ආවා. අපේ ගෙදරට ආවා. එයා මගේ පුතා තමයි ධම්මජාගුලට හිටියේ. ධම්මජාගුල ඉතින් මාව බලන්න ආවේ විජේ කුමාරතුංග. ඊට පස්සේ ඇවිල්ලා කෝ පුතා රෙන්නේ කියලා කිව්වම මම බලන්න ඕන මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් මගේ ලෙවල් එකේ නෙමෙයි ඉන්නේ මෙන්න මෙහෙ ඉන්නේ. ඊට පස්සේ විජේගේ දෙපස්ටි කිව්වා මම ඊළඟට මන්නේ තියෙන්නේ කියන්නේ අර යාරේ දෙපස්ටි මේව කරලා බලන් හිටියා. අර මංජු කිව්වාගේ කෝ මොකද ඇයි කියලා මම මෙයා දිහා මෙහෙම බලාගෙන ඉන්නවා. යා දෙවස් කියනකොට මට අමතක වුණා මෙයාගේ ඇත්තටම හරිම මේ ඇට්‍රැක්ෂන් එකක් තියෙන මූණේ. ඉතින් මට අමතක වුණා දෙවස් ටික. විජේ කුමාරතුංග දැක්කයන් පස්සේ ඔව් ඉතින් ඇඩ් කරනවනේ. ඊළඟ සැරේ තමයි මම මූණ දිහා වැඩි බලන්න නැතු මේ හරි විතර බලලා. එජ්ජි ප්‍රේමරත්නගේ ශෛලම් කියන ෆිල්ම් එකේ වැඩ කරා. ඒක කරනකොට එතන ගෙයක් හදන්න තිබුණා. සීරියල් ක්‍රමයේ අනුජයි ඒ ගෙදර තමයි අරුවන්නේ මං හිතුවා උරුවන්නේ ගියයි කියලා. නෑ යන්නත් අයත් එනවා රුවන් අයියා නේ මල්ලි. ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි ඈ. ඔව්. දැන් වර්ණ භාවිතාව ගැන මම අද මෑර ගෝ ඉන්ට්‍රෝත් වර්ණ භාවිතාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්. දැන් ඒක ඇප්ලයි කරනවා. දැන් කට්ටිය ලොකුවට කරන්න හදන එක ඔයා පොඩිවට කරලා පෙන්වන ලස්සනට. ඒක වපුරන්න නැතුව. අර මාර කොප්පියක් දැම්ම නේද? උරුවන් කොප්පිය නා. මේ ඉඳලා වගේ මේ ඉන්න මකුළු දාලා කොහොමද මකුළු? මාද කියන්නේ මකුළු දාන්නේ මාද කිව්වෙත් නෑ. මකුළු දාන්නේ එහෙම හදන්නේ. ඔව්. අයියා. මේ පාළු ගේම් කැටිට පේන්නේ මෙයා මේක තමයි යූස් කරන්නේ. මේක අතෙන් සූද යූස් කරන්නේ. මං කොහොමද පොස්ත මේක අයියා මේ මම පස්සේ ඉතින් කලින් ඩොට් යනකොට මම දැක්ක මකුළු දාලා බැඳලා තියෙන අහින්න. මට මතක් වුණා නෑ නෑ කෝටු දෙකකට අරගෙන මෙහෙම අරගෙන ඇවිල්ලා උඹ ඔල්ලන්න එපා මේ තියන්න කියලා. ඉතින් ගත්තා. ඕ මකුළු දාලා වැදිලා රෝමේ දෙපේ ඉතින් ඒක මතක් වෙන්නේ නෑ. කාටවත් මතක නෑ මම අර දැලක් වගේ එකක් කොහොම අරගත්තා මේ රවුල වැඳලා. ඒ මකුළු දැල දානවා. දැල ඒක මකුණ මෙතන ඉන්නවනේ මෙච්චරවත් ලොකු වෙන්න බෑ නැත්නම් මේකේ ගෑව වටේ පොඩි තැනින් දැන් බයින්ඩ් එකම තිබ්බ තුමලේ අය නැතව ඒකලේ නම් නැකි දෙනවා අරවන්න ප්‍රශ්න කොට ඒ thank you very much ඒ ඔක්කොම කරා දේවල් මේ පොඩි දේවල් ඉගෙන ගත්ත දේවල් මහාරයි කියන්නේ මේ ඒ වෙලාවට ටක් ගාලා දෙයක් කරලා දෙන්නනේ
ඒක තමයි. දැන් මම ඒ ඇත්තටම දැන් මම මිලිනයි ඉරකට දැන් මම ලොකේෂන් එක බලන්න යනවා වටේට ගිහින් මෙයා රවුමක් අරගෙන ගිහින් ඒ අරක දාන්න අරක ගේටෝ මේක නේ කරවත්තුව නැහැ කියලා. ඇයි අර අතන් තියෙන්නේ කියලා කියනවා. ඒ මිලිනේ ඉගෙන ගත්තා. ඒක නෙවෙයි. යා ටැග් කරලා වටේ පිටින් බලලා තියාගෙන ඉන්නවා. ඇත්තටම තමුන්ගේ වටාපිටාව ගැන හරියට බලලා මේකට සම්බන්ධ කරන්න පුළුවන් නම් මේක මොනවද කරන්න පුළුවන් හදිස්සිය කරන්න බැරි දේවල් ඒවා දැන ඉගෙනගෙන තියෙනවා. ඒකට හරි පහසුයි වැඩ. දැන් මිලිනෑ මොකක් හරි වැඩකට මීගමු යන්න ඕනේ. මමත් මෙහෙට ඇවිල්ලා මොකක් හරි වැඩකට. ඒකට මේ වෑන් එකක් ඇහිලා නැවතුණා. මට මතක නැහැ මොකද්ද වැඩේ කියලා. මම මිලිනෑ මොනවා හරි බඩු ඉතින් කළුතරින් ගෙනියන්න ඕනේ මීගමුවට ඕනේ නැහැටි. අඳුම් පාට කරන එක මතකයි නේද? එකම අඳුම ටික දවසක් යනකොට තම්බනවා. මම මොකද මේක දැන් කන්ටිනියුටි ඉවරයි. මම ඒවා වෙන ඒවට අඳිනවා. ඒක ෂර්ට් විදියට වහලා ෂර්ට් දැල්ලා මම වෙනස් කරලා කලර් දාලා ඩයි දාලා අර කොකටුවත් දාලා ලිප්ක් හදාගෙන තම්බනවා. හරිද? අම්බලා අන්දනවා ආටිස්ට්ලාට. මේ වයිටි කියලා මම ලිප හදලා මුක්තිය හදලා naughty two daughters and mother minor more. දැන් බුදි චන්ද්‍රවල මයිනෝර යාගෙන් අකී කරන ළමයි දෙන ළමයි two daughters මයිනෝර naughty two daughters සසන්ති දමි නිකන් නම් ගමන් naughty සංකාර නේ ඉතින් ඒ වගේම මේ මොකක්ද තමයි සිංගිත් සුරතල් මට දැන් සිංගිත් පුංචි සිංගිත් සුරතල් වා මේක ඒක තිබ්බම අර බෑන්ඩ් එකක් කෙලුවා සිංගිති කියලා. මට නුගේ බැටරි කට්ටි ගානේ. ඉතින් තුන් දෙනාම සයිස්. මෙයා නම් තුනක්ද? ඉතින් හරි සන්තෝෂයි ඉතින් විමල් රෝයි විමල් කියනවා මේ අයියා නම අයියාගේ නම කියනවා. ඒකවල දැර නාටකෙතර දන්තුගේ බණ්ඩාර අර මොකද හරි අක්ෂර නම් කියන්නේ මගේ මට අල්ලන්නේ නැහැ. කොහොමද ඒක පොඩ්ඩක් වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්න පුළුවන්? Bimal Roy, you know, Bimal, Sandalanka Bimal Roy. ඒක හරිනේ. එහෙනම් Bimal Roy Sandalanka. විමල් සඳ ලංකාරුයි සඳ ලංකා ශ්‍රී ලංකා ඔන්න වගේ. ඕක මනෝරත්න කියන විදිහට හරිනේ. ඒ කවුද මන්ද මා විශ්වයේ ඔය කතා කරන්නේ කවුරුහරි දුවගෙන මේ කතා කරන ගමන් කිව්ව නන්නඳුනන්නේ කියලා. ඒක මහලු එන්නේ එල්ටීටි ලිස්ට් එකේ ඉන්න පාන්ස සිග්ග. අයියා නිකන් කී අයියා දුක්පත් හිටියේ කවුද මට මතක නැහැ ආනන්ද ලොක්කයි ඔක්කොම හිටියා. පාන්ස සිග්ග එල්ටීටි ලිස්ට් එකේ ඉන්න ඊගොල්ලෝ මරන්නේ. නෑ ඌ කැරට් එකක් ඉඳු කිව්වනේ ඒ කාලේ ඒක කිව්වේ බෑ ඉඳු මොකද කැරට් එක ගන්න බෝ මරන්න මේ විරාගය කරනකොට ඔක්කොම බුදි අපි නැගිටලා අපි ඔක්කොම වෙසක් දවසේ සීන් එක යූස් කරලා ඔක්කොම කරලා මේව කරලා වෙසක් දවසේ මොනවද කරන් අපි ඔක්කොම රණේලා ඔක්කොම මේ ඇඳගෙන නැගිට බලලා ඔක්කොම අරගෙන ඔක්කොම මේ අපි අඳුරන්නේ මිනිස්සුන් නැගිටලා හරි බය වුණා මේ අපි අර වයසකම හාමුදුරුවම කෙනෙක් හැටියට ඇඩ් කරා. ඒක මගේ ආසාවක්. ඊට පස්සේ ආයි හාමුදුරුවන්ට ඇඩ් නොකරලා කමන්නේ. මොකද දැන්ට මට කරන්න පුළුවන් ඒ චරිතේ හොඳට টොප් එකට. මොකද ඇවිදින්න බෑ. ඇත්තටම ඇවිදින්න බෑ. ඉතින් මම කතා කරනකොටත් පොඩ්ඩක් ඒ ගතිය තියෙනවා. ඇවිදිනකොටත් හරිය ස්ටෙඩි නෑ. පොඩ්ඩක් ඉතින් ඒක টොප් එකට කරන්න පුළුවන් කියලා මම හිතනවා.
මගේ ස්වරූපෙත් එහෙමයි 81ක් නේ. ඉතින් ඒකට මම ආසයි ඉතින්. ඒක තරුණ කෙනෙකුට කරන්න බෑ. ඒක ෂුවර්ම තමයි. මට හරි ආසයි එහෙම කැටරක් කරන්න. ඉතින් ඒක ඉතින් හම්බ වෙයිද කියන්න බෑ. මංජුලාගම දෙලේ ගෙදර රමසිංහ ලැම්බර්ට් කියලා කෙනෙක් හිටියා අපි දැන් නම් මැරුණා මේ ඊයේ පෙරේදා. දෙලේ රමසිංහ පැට්‍රික් ඩේවිඩ් මංජුලාගම ගෝලෙක් කියලා කියන්නේ නැහැ ඒගොල්ලෝ. ගෝලෙක් කියලා සහායකෙක් කියලා කියන්නේ. එදා අපි නොහිටියනම් එයාට ওই තැන නෑ. මොකද සිනමාවට සම්බන්ධ මිනිස්සු නෑනේ. දැන් අපි සිනමාවට සම්බන්ධ වෙච්ච නිසා මහගෙදර කරනකොට මහගෙදර මගේ සහායකයෙක් හිටියා මෙයා ගත්තා. සරත් ගුණරත්නගේ සහායකයෙක් හිටියා මල් දෙනිය ගත්තා. දෑරත්නට ගෙදර. එයාත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ සැදේ සමය කියනවා අනිවර්සරි වෙලා. ඔව්. පැරණි සහායකයෝ එහෙම එනවා. ඉතින් හරි සුන්දර ඇති. එතකොට ආපුවම ආගිය කතා කරනවා. ආගිය තොරතුරු. ඔව් සුන්දර. එනවාද ඒගොල්ලෝ? මං ගැන දන්න සුවදශීලී මිනිස්සු එනවා. ඇවිල්ලා බලන්න එනවා. නැත්තම් කොච්චර උදව් කරත් සමහර දැන් චාන්දිනී සේනරත්න ඉන්නවා. ඉතින් අපි වැඩ කරනවානේ ඕන තරම්. ඒකට මිල්ටන් කියලා කතා කරලා අරගෙන හිනා වෙලා වීර්යතාව කරලා ඔක්කොම කරනවා ඔක්කොම. නමුත් අද වෙනකම්වත් චාන්දිනී සේනරත්න මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා නැහැ. එතකොට ඒගොල්ලන්ගේ හැමෝටම ෆෝන් කෝල්ස් ගන්නවානේ උදේ ඉඳන් හැන්දෑවට. අන්න ඒ වගේ තමයි හුඟ දෙනෙක් අමතක වෙනවා මිනිස්සු. ඕකට තමයි කියන්නේ ඇතිදා සීනි නැතිදා ගෝණි කියලා. ඇතිදා සීනි නැතිදා නිකන් ගෝණියක්. මිසි කරනවා පැත්තකට. ඒ විදිහට ඇවිල්ලා ගෝණි කවුරුද කියලා කිය කර දීලා යන. ඒ තත්ත්වයටපත් වෙලා තමයි අපි ඉන්නේ. දැන් ඒගොල්ලන්ට මේ ස්පේස් එකක් නැහැ මතක් වෙන්නේ නැහැ අපිව ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් ඔය ආට්ටු වැඩ කරනවා තව මොනවා හරි වැඩ කරනවා ඇති. ඉතින් ඒ ඉන්ටර්නෙට් මතක නැති වෙනවා. ඒක සාධාරණයි නේ. අපිටත් ඕනන්නේ අපිත් කෝල් කරන්න කාට හරි. ඒ වගේ තමයි දැන් මේ තත්ත්වයටපත් වුණාම 81යි සඳහා සමය කියලා ලස්සන වචනයක් දාගෙන තියෙනවා. සින්දු කියන්න පොඩක් අහසේ අහන්න. සින්දුවක් නෙමෙයි සින්දුවක් හැටියට ඒගොල්ලෝ ගත්තා. කවි පෙළක් ඕක තමයි ජෝ කියන්නේ. ජෝ කියන්නේ තෙල් නාට්‍ය. බඩ කියන්න ඈ විෂම බා මෙයා වැරග. ඊට පස්සේ පික්චර් එක කරනකොට මෙයා නෑ. එයා නෑ. ලෝ බජට් හයි බජට්. මේක හයි බජට්. එතකොට ගන්න නෑ. පොඩක් සින්දු කියන්නකො. රයිට්. එතකොට එහෙම කරනකොට හයි බජට් යනකොට අමතක වෙනවා අපි. මතක කරන්නේ. ගලේ වෙනුව මල් කාලා නොවේ කුරුළු පෙටියා මලේ පමා වෙලා වැටුණු ඇස්සේ මල් පිපුණා ගලේ උඹේ අතේ වරද නැතේ කොබෙයිලියේ නොදයින්දින් දුක් බොහොමයි සංසාරේ හිචියකා වලත් ගියදා දංගොල්ලේ අපටත් හිතට දුක් දුන්නා කිරිල්ලේ බිසව්ගෙන දුකයි මං නැතුවා ගෙදර කාසිසුවන් මං ආවා බෝගලට ලබන පුරහඳට එනවයි කියාපන් බිසව් ඉන්න තැන දරු දුක නොකී අයිඳින්. දැන් ඒතර ගීතේ ලිව්වේ අයිතිය ඔයාගේ. මගේනේ නසම්පූර්ණ අයිතිය. ඒතකොට ඒක පාවිච්චි කරේ අනු මම ගිහිල්ලා කාටවත් දීලා දික් කළා මේක කියන්න පුළුවන් මට.
එහෙම මං කිව්වේ නෑ. ඊට පස්සේ ඒ පොයි නාට්‍යයකට ගත්තා. ඒක මම ප්‍රධාන නළුවා සහ ওই ගායනය කියන්නේ මම. එතකොට 4කට දීලා තියෙනවා ওই ගාවිය. කොච්චර හොඳ වෙලාවක් හම්බ වෙලා තියෙනවද? ඒක ඕක තමයි කරන්නේ. ඔයා කියන්නේ නෑ ওই කතාව ඔච්චරයි. ඉතින් මම කිව්වත් ඔච්චරයි. නම් සමහරවිට මේව කරනකොට මම ওই ඉංග්‍රීසි ගෑලි අරම දාලා නැත්නම් මුගේ බේරෙන්න බෑ. ඉතින් මම පොඩි ඉංග්‍රීසි වැරදි විදිහට ඉංග්‍රීසි පාවිච්චි කරනවා මිනිහට. මම කරගන්න. කොහොමද? आया आर्यबाग जेल sponsor है huh? I told you next time I send you to police station गेला 1956 1957 1958 1959 huh? ඉතින් උගින්ද මම වෙන භාෂා කිව්වත් දන්නවා කියන ආර්යබග් ජිල්පස් නව්ජෙට් ශාහ කියන ජපාන් භාෂාව. ඔයගේ උඩ හිතෙන්නේ නැති. මාර්ගේ තවත් තානායමකට ගිහිල්ලා එතනත් එයාකම ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගත්තා නේ එහෙම. ඔව් ඒතකොට මිනිහා ඉංග්‍රීසියෙන්මයි සින්දු කියන්නේ. මම අරක තමයි කිව්වේ මම කිව්වා මමත් දන්නවා ඉංග්‍රීසි සින්දු කියලා. 1956 1957 1958 1959 කියලා. ඌ කතා ඉංග්‍රීසි සින්දු කිව්වේ නෑ. ඒ ඔක්කොම ඉංග්‍රීසි වර්ෂ 1956 56 57 57 මිල්ටන් මහත්තයා දෙන්න මේ කියලා දුන්නා. තීරසියකින් වහලා කොළ කෑල්ල. මම ඊට පස්සේ ඒක මම නිකන් ඇරලා බැලුවා දීගායකට නෝනේ. අර ඒ ෂූට් එක යනවා. මම නිකන් සුවඳ බැලුවා. මට හොඳ හුරු සුවඳක්. මම කරපේට අර ආවාසගේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් නිකන් ඇඟිල්ල ගාලා කටේ ගාලා බැලුවා. දැන් මේක දිවේ ගන්නත් එපේ අර. ඊට පස්සේ උඩුවෙලා තියෙනවා. ඔව්. පොඩ්ඩක් වතුර බින්දුවක් දාලා ඒවල. මම ඊට පස්සේ ගිහින් බැලුවාම ඉතින් මිල්ටන් කියන්නේ මොනවද හැදුවේ කියලා. පාට මම මේ යනකොට දැක්කම දැකලා තිබුණා ඔක. මට ඔය කල්පනාවක් තිබුණේ නැහැ මේ ඔය සීන් එක මොකද්ද මොනවද මේ බිස්කට් ක්‍රීම් නෙමෙයි චොක්ලට් බිස්කට් චොක්ලට් බිස්කට් පැකට් එක ටිකක් කාපු එකක් දාලා ගිහලා කවුද වන්දන්නේ කවුද ඒක අරගත්තාම එහෙම කරාම කෙලිම රත්තන්තු කුඩු වගේ ඒක ගින්න සුවින්දත් ඉතින් මේව කරලා හරි ගෞරවයෙන් ඉතින් මේ මරන් නටන පොල් තෙල් වලට දානවා. පස්සේ උක කටින් ගිහිල්ලා ආරංචි වෙන සුමින්ද. ඇත්තද? මම හිතුවේ ඔය රත්තන්දුන් කියලා. ඒ කියන්නේ දැන් ටී බෝයිලා දාලා ගිය පර්ණ බිස්කට් එකක් තමයි. ඕනේ. නෑ අරකට කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රීම් එක අහක් කරලා මේ පොඩක් ඒදා පීඩාල් දාලා ඕක බෝතලකින් කුඩු කරනවා. පුළුවන්. ඊට වඩා ලේසි අතින් එහෙම කරාම. ජූඩ් ඔව් ඇන්ටන් ජූඩ් මරුනේ. ඇන්ටන් ජූඩ්. මෙයා කිව්වා ඩිරෙක්ටර් කිව්වා මට මේ ලොකු මාළු කෑල්ලක් ඕනේ කියලා. ඒ කියන්නේ කණ්ඩ පෙන්නන්න. ඊට පස්සේ දැන් මාළු කොහෙද ගන්න මේ මහරයි. තැනකුත් නැහැ අපේ කෑමත් එදාට මාළු නෙමෙයි මොනවාද හරි තිබුණේ. ඊට පස්සේ මම මිටනයට ගිහිල්ලා කිව්වා හරි ඔයා යන්නකෝ කියලා. යන්නකෝ. බත් එක බෙදලා තියෙනවා මාළු කෑල්ල නැහැ දැන්. කොහොම මාළු කෑල්ල නැහැ. හරි රිහර්සල් එක නෝ කරන්නකෝ මාළු කෑල්ල දෙන්න. ඊට පස්සේ මේ චොට් එකේ ටේක් එකේ මාළු කෑල්ලක් ගෙනත් තිබ්බා. මේ ලොකු මාළු කෑල්ල. ඉතින් මේ මාළු කෑල්ල ආපු හැදුවේ දෙයිද මම බලා හිටියා. කැලේ පොඩ්ඩක් ඒක මේට පොඩ්ඩක් ඇවිදිනකොට ඉංගිරිය කරේ. ඇදලා දිරච්ච කොට තියෙනවා. ඔබ වැටලා ගහක් වැටිලා දිරච්ච කොටේ පොඩි කෑල්ලක් කඩලා ගත්තා මෙන්න. අරගෙන අර ඉරිරි වගේ ගහන්න තියෙන ඒ දිරච්ච කොට. ඔව් ඒක අරගෙන ඒකට පහයි මිරිස් කුඩු පොඩ්ඩක් නික අතෙන් ගාලා ගහලා චොට් එකේ ගිහින් කිව්වා කන්න එපා කියලා කනට කරලා තිබ්බා. ඉතින් අර සුෂි ගන්න දෙන්නුනේ. අනේ වගේ ඉවලේ හොයාගන්න. දැන් මේතන මේ ඊයේ බෙද මේ මොරොන්තුලියර ඒකේ ඒගොල්ලෝ කර හිටපේ කඩේට ඇවිල්ලා මිනිස්සෙක්
මේ හකුරු මුලක් ගෙනියන්න ඇවිල්ලා මෙච්චර විතර වීදුරු බෝතලේ හකුරු කේල් කොළ වල ඔතලා මෙහෙම කරලා තියෙන්න බෑ පිළිලා. එහෙම තියලා ටිකක් තිබ්බා බෝතලේ මෙච්චර නම් මෙච්චර විතර තිබ්බා. මුදල් හකුරු මුලක් දෙන්න කිව්වා ඇවිල්ලා. එතකොට එයා දන්නවා දැන් මතක නැහැ මිනිහා මට. මතක නැහැ. මිනිහා බැලුවා මෙහෙම අරගෙන කේල් කොලේ වේලිච්ච කේල් කොල පොත පරණද? ඔව් මේ මාරගත්තා දැන් මිනිහා අරගත්තා සල්ලි දුන්නා සල්ලි මාරු කරා ලාච්චි වෙලා සල්ලි මාරු කරලා ඉතින් මට දෙන්නේ ඉතුරු ටික මොකක් හරි එහෙම තමයි ෂොට් එක ප්ලෑන් කරේ මේව කරලා මිනිහා එහෙම අරගෙන අකුරුමුණ මෙහෙම බෑ කරගෙන කළා කැපුවා වගේ මට සයිබුණා සද්ද කැඩෙනවා චරස් ගාලා කැඩෙනවා මිනිහා ඊට පස්සේ කතා නැහැ කතා කරන වැලි ජීවින්දීලා මැදියේ අගුරු පොල් කට් එක දාලා පුරවලා ගැහුවා ගාලා වෙලුනාට පස්සේ පොල් මේ ඔතලා තිබ්බා මිනිහත් හිතුවේ අකුරුම කියලා ඒ කියන්නේ ඇක්ෂන් එකේ කරේ නළුවා මිනිහට මූණ වෙනස් වුණා ඒ මම දන්නේ කොහොමද මෙයා කයි කියලා නැත්නම් එහෙම මම දැනන් හිටියා නම් එහෙම කියන්නේ නැහැ ඒක හොඳ නෑ විතරක් හරි හකුරු එකක් ගේනවා. ඈ ඒකට විතරක් හරි හකුරු ටිකක් තියෙනවා. ඔය ඒකට විතර හරිද ගක් ඒවා එනවා ඉතින් ඕ වගේ ඒවා හරියට එනවා ඉතින් අපිට සමහරව මතකත් නැහැ මේක කොහෙවත් කියන්න එපා මේක කර්මකාරයෝ කරනකොට ගීතා කුමාරසිංහ එක්ක කරන්නේ ඇවිල්ලා පෞකාලික තමයි ඒගොල්ලෝ විජය කුමාරතුංගලා ඉන්න මේ නිවසේට එන්නේ. ඉතින් බස් එකෙන් අර පරණ බස් එකෙන් ඇවිල්ලා බහලා එනවා ලස්සන සීන් එකේ කර්මකාරයෙක්. ඒකේ යා ඇඳලා තියෙන මේ ගීතා කුමාරසිංහගේ සාය දිලිහෙන සායක් වගේ කැඳලා. සායක් ඇඳලා ඒ වගේම තුනී එහා පැත්ත මෙහා පැත්ත පේන සාරිය ග්ලාස් ජෝජෙට් කියලා. ග්ලාස් ජෝජෙට්. ඔව් ඒ ඉස්සර තිබුණා එහෙම. මේව ඇඳාම යට සාය පේනවා මේකත් එක්ක. ලස්සනයි කැඳා. ඔක ඇඳලා පස්සේ ඒ සීන් එකත් එක්ක මේ ඔළුව පිරන්න ඕනලා පනාවක් නැහැ. නිකම් පනා දීලා හරියන්නේ නැහැ දැන් කාලේ. ඒ ඉස්සරහම ඉන්න පවුලක් ඒ පාර තියෙනවා පාලම තියෙනවා අරගේ එතනට ගිහිල්ලා බැලුවාම ඒ මිනිස්සු දැන් පාවිච්චි කරන්නේ නැහැ ඒක. අර ළමයා සෙල්ලම් කරනවා මෙච්චර විතර පනවා. මෙච්චර විතර මහත හරකම් පනාවක් මම පස්සේ ගෙනත් දෙන්නම් කියලා අරගෙන ආවා. මුණසිංහ එහෙ ගිහිල්ලා මුලින් ගියේ නෑ පස්සේ ප්‍රොඩක්ෂන් මැනේජර් වුණාට මුණසිංහ මාත් එක්ක ගියේ නෑ වෙන මිනිහෙක් ඇවිල්ලා වැඩ කළා ඌ ගියා නෑ ඌට මැටි ගහන්න බෑයි කියලා ගෙවල් ඌ සන්ග්ලාස් දාලා ඉන්නේ. පස්සේ ඌ ගියාම ඌ ආවේ නෑ. පස්සේ මම GR පෙරලා ඔක්කොම. පස්සේ මුණයට මේව තේරෙන්නේ නෑනේ. මුණයට මං ගියා. මුණේ මේක ගිහිල්ලා ගීතා කුමාරසිංහට දීපන්. හැබැයි පොඩ්ඩක් හොදලා වගේ තිබුණා ඉතින්. මම යාට කිව්වා හොදන්න කියලා. හේදුවාට ටිකක් වෙලා යනකොට ආයි පුස්මතු වෙනවා. පුස්මතු. මම කිව්වා දීපන් මේ මොනවා හරි කිව්වොත් එහෙම මම මොනවා හරි කිව්වට උඹ ගණන් ගන්න එපා. පස්සේ ගීතා කුමාරසිංහ ඔක්කොම දැන්ලා ගීතා කුමාරසිංහ දුන්න මොනසිංහ වඳුරන්නේ නැහැ නැත්නම් බැලුවා. මේ මොකද්ද? මගේ මේ ඔළුවේ කෙස් කස් දෙකක් නැති වෙනවා. දැන් මේවා මේ පුස් අල්ලලා මේක මේවෙන් පීරන්නේ නැහනේ. හොඳ ඒ වගේ පීරන්නේ. මේකෙන් පීරන්න මට නම් බෑ ඕක පීරන්න. ලෙඩක්. මම දැනගත්ත වැඩේ අවුට් වුණ වැඩේ. මම මොකද මොකද මොනවද කරන්නේ? අර දින්නේ හොඳ එක මොන හරි මොනවද මං කියලා ෂේප් කරලා නේද? කොහෙන්ද කියලා මුණියා කියන දාරම මං කිව්ලා.
හොඳට බ්‍රෂ් එකකින් අතුල්ලා පොඩි මේ පුළුන් වගේ තිබුණා. ඒ ඔක්කොම අර ෆුල් සුද්ධයක් දුන්නා. දීලා දැන් හොඳයි. නමුත් වේලනකොට අතට ආවොත් ආයි තව වෙනවා මේ ගීතවමරසිකට මාව. මං ගිහලා පොල් තෙල් ටිකක් අරන් ගෑවා. 50 හතර ගෑවා පොල් තෙල්. දැන් පොල් තෙල් එකේ පුස්මතු වෙන්නේ නැහැ. දුන්නා මං ගියා ගීත මෙන්න මේ කියලා දුන්නා. ඔයදී මොකද දැක්කම ඉනාසයි. තව මොනවද ඒ සුන්දර කතා තියෙන්නේ? සුන්දර කතා විතරලා කියන්න බෑ එහෙනම් ගෙවන්න ඕන. මෙයා ගෙවනවා. ඕවා මේ ඇත්ත කතා බොරු කතා නෙමෙයි. හැබැයි ඕවා කියන්න එපා දැන් මේ ඔය ගෑනින්ට කේන්ති කියලා මට බනින්න පුළුවන්. දැන් ඉන්නවද? ඈ? තව එකක්. මම මේක විතර කියන්නේ අසසිත හැමෝටම ස්තුතියි. මගේ කතාව මේක අවසන්. අද අපි මේ වැඩසටහන තුළින් 70 80 දශකයේ සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන්නට දායකත්වයේ සැපයපු ඒ සම්මානනීය කලාකරුවා සහ ඒ යුගයේ ස්වර්ණමය යුගයක් බවට පත් කරන්නට දායකත්වයේ සැපයපු කලාකරුවන් පිරිසක් සමග තමයි සම්බන්ධ වුණේ. ඉතින් අද සැඳෑ සුවය ගෙවන ඒ ආදරණීය කලාකරුවාට නිදුක් නිරෝගී අනාගතයකට අපි ආශිර්වාද කරන ගමම්ම ඉදිරියටත් අපි තවත් මෙවැනිම රසවතුන් සමග ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දිනයක්.